ඔයාලගේ ගෙදරත් ඔයාලා උදේට හැමදාම බුදු පහන තියනවද? ඔයා ගෙදර බුදු පහන තියන්නේ නැති කෙනෙක් නම් හැමදාම උදේට ගෙදර බුදු පහන තියලා බලන්නකෝ. ගෙදර කවුරුවත්ම නැති වෙලාවට ඔයාට ලස්සනට මල් ටිකක් නෙලාගෙන ඇවිල්ලා බුදු පිළිමේ ළඟින් තියලා ලස්සන පැන් වීදුරුවකුත් තියලා ඕගොල්ලන්ට පුළුවන් නම් නිදහසේ බුදුන් වඳින්න. ඇත්තටම ඕගොල්ලන්ගේ හිතට දැනෙන සැනසීම කොච්චරක්ද කියලා ඕගොල්ලන්ට හිතා ගන්න බැරි වෙයි. ඕගොල්ලන්ට පුළුවන් විදිහට ඕගොල්ලන්ගේ ගෙදර ලස්සන බුදු පිළිමයක් තියලා පුංචියට හරි අද ඉඳලා බුදුන් වඳින්න පටන් ගන්න. අන්න එතකොට ඕගොල්ලන්ට තේරෙයි ඕගොල්ලන්ගේ හිතට මොන තරම්නම් සැනසීමක් මේ බුදු පහන පත්තු කරලා ඕගොල්ලන්ට ගන්න පුළුවන්ද කියලා. ඇත්තටම අපේ හිතේ කොච්චර ප්‍රශ්න දුක් කරදර තිබුණත් බුදු පිළිමේ ඉස්සරහට ගිහිල්ලා පහනක් පත්තු කරලා ඕගොල්ලෝ බුදු පිළිමේ දිහාව ඇස් නොහෙලා බලාගෙන ඉන්නකෝ. එතකොට ඕගොල්ලන්ට තේරෙයි ඕගොල්ලන්ගේ හිතට මොන තරම්නම් සැනසීමක් නිදහසක් දැනෙනවද කියලා. ඉතින් මම මේ කිව්ව දේ ඕගොල්ලොත් කරලා බලලා පුංචිම පුංචි කමෙන්ට් එකක් දාන්න මං කිව්ව දේ හරිද වැරදිද කියලා. ඉතින් ගිහිල්ලා එන්නම්. ඕගොල්ලෝ හැමෝටම බුදු සරණයි.